සුබ දවසක්. මහී YouTube නාලිකාව වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් කරලා තියෙන්නේ ඔයාලා හැමෝටම සහභාගී වෙන්න පුළුවන් විශේෂ සාමාන්‍ය දැනීම ප්‍රශ්නාවලියක්. මෙතනදී ඔයාලට තියෙන්නේ අපි අහන ප්‍රශ්නවලට දීලා තියෙන පොඩි වෙලාව ඇතුළත නිවැරදි පිළිතුර තෝරන එක විතරයි. ඔයාලා කොච්චර බුද්ධිමත්ද කියලා බලන්න දැම්මම ලෑස්ති වෙන්න. එහෙනම් අපි පටන් ගමු. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති UNESCO ලෝක උරුමයක් වන ගල් විහාරයක් ලෙස ප්‍රසිද්ධ ස්ථානය කුමක්ද? දඹුල්ල. ශ්‍රී ලංකාවේ දජයේ ඇති තැඹිලි හා කොළ තීරු මගින් නිරූපණය කරන්නේ කුමක්ද? දෙමළ සහ මුස්ලිම් ජනතාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය මාර්ගය ඉදිකරන ලද්දේ කුමන නගර අතරද? කොළඹ මහනුවර. ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් යුත් රූපවාහිනී කුළුණ පිහිටා ඇත්තේ කොහෙද? කොළඹ නෙළුම් කුළුණ. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම විල කුමක්ද? තිස්සමහාරාම වැව. ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති නගරය කුමක්ද? අනුරාධපුරය. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කුමක්ද? බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ කුමන නමකින්ද? පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වරාය කුමක්ද? කොළඹ වරාය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ මැදින් දක්වා ඇත්තේ කුමක්ද? ධර්ම චක්‍රය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි බල උත්පාදන ක්‍රමය කුමක්ද? ජල විදුලිය. ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය පිහිටා ඇත්තේ කුමන නගරයේද? කොළඹ. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති UNESCO ලෝක උරුමයක් වන සිංහල රජවරුන්ගේ අවසන් අගනුවර කුමක්ද? මහනුවර. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ ප්‍රධානියා කවුද? ජනාධිපති. ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු කවුද? විජය රජතුමා. ශ්‍රී ලංකාවේ පැරණිතම වාරිමාර්ග පද්ධතියක් වන කලාවැව ඉදි කළේ කවුද? ධාතුසේන රජතුමා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථානයක් වන දළදා මාලිගාව පිහිටා ඇත්තේ කොහෙද? මහනුවර. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශය කුමක්ද? කෘෂිකර්මාන්ත. ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කළේ කුමන වසරේද? 1951. ශ්‍රී ලංකාවේ වැඩිම ජනග්‍රහණයක් සිටින ආගම කුමක්ද?
බුද්ධාගම. ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කොපමණද? වර්ග කිලෝමීටර් 65610යි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තේ වගා කරන කලාපය කුමක්ද? මහනුවර නුවරඑළිය කඳුකර කලාපය. ශ්‍රී ලංකාවේ මුල්ම මුද්‍රණාලය ආරම්භ කළේ කවුද? ලන්දේසි. ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල කුමක්ද? කොළඹ ලෝටස් ටවර්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය කුමක්ද? බත්. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ කොහෙද? කොළඹ. ශ්‍රී ලංකාවේ පිහිටි අලි අනාථාගාරයක් වන පින්නවල පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද? කෑගල්ල. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු ප්‍රථමයෙන් වගා කරන ලද්දේ කවුරුන් විසින්ද? ලන්දේසි. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් භාෂා කීයකින් ප්‍රකාශයට පත් කෙරේද? තුනයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික රූපවාහිනී නාලිකාව කුමක්ද? රූපවාහිනී. ශ්‍රී ලංකාවේ දජයේ ඇති කොළ පැහැති තීරුව සංකේතවත් කරන්නේ කුමක්ද? මුස්ලිම් ජනවර්ගය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බෙන්තොට පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද? ගාල්ල. ශ්‍රී ලංකාවේ මුල්ම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ පුත්‍රයා කවුද? ඩඩ්ලි සේනානායක. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහල රජවරුන්ගේ පුරාණ නගරයක් වන අනුරාධපුරයේ ප්‍රධාන ස්තූපය කුමක්ද? රුවන්වැලි සෑය. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන කලාපය කුමක්ද? තෙත් කලාපය. ශ්‍රී ලංකාවේ නිල භාෂා කීයක් තිබේද? දෙකයි. ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම විශ්වවිද්‍යාලය කුමක්ද? පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය ආරම්භ කළ වර්ෂය කුමක්ද? 1877. ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද? ගාල්ල. ශ්‍රී ලංකාවේ ජාතික ගීය මුලින්ම ඉදිරිපත් කළේ කුමන උත්සවයේදීද? ප්‍රථම නිදහස් දිනයේදී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරිය වන සිරිමාව් බණ්ඩාරනායක මැතිනියට පසුව අගමැති වූයේ කවුද? ජේ.ආර්. ජයවර්ධන. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංස්කෘතික උත්සවය කුමක්ද? ඇසළ පෙරහැර. ශ්‍රී ලංකාවේ දජයේ ඇති පත්‍ර 4 සංකේතවත් කරන්නේ කුමක්ද? ප්‍රධාන බෞද්ධ සංකල්ප 4. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ප්‍රසිද්ධ කුමක් සඳහාද? ලෝකාන්තය සඳහා. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්ද? ගල්ල විජයානන්ද දහම් පාසල. ශ්‍රී ලංකාවේ පැරණිතම වරාය නගරය කුමක්ද? ගාල්ල. ශ්‍රී ලංකාවේ ජාතික ගීය මුලින්ම ගායනා කරන ලද්දේ කොහෙද? නිදහස් චතුරස්‍රයේදී. ශ්‍රී ලංකාවේ මුළු අධ්‍යාපන කොට්ටාස සංඛ්‍යාව කීයද? 304යි. ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලැබුවේ කුමන රටට එරෙහිවද? නවසීලන්ත. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වූයේ කුමන වසරේද? 1931.